ආයුබෝවන් මං ඔයාලව මුලින්ම සාදරයෙන් පිළිගන්නවා. කවිය ගීතය කියලා කියන්නේ මිනිසාගේ සිත සනහාලන දිව්‍යමය ඔසුවක්. ඒ වගේම ගීතය කියලා කියන්නේ ප්‍රබල කලා මාධ්‍යයක්. ඉතින් සිංහල ගීත කලාව වැඩි වර්ධනය සඳහා ජන සාහිත්‍යයෙන් ආලෝකය ලබාගෙන තියෙනවා. එවැනි ගීත කීපයක නම් වශයෙන් සඳහන් කළොත් චන්ද්‍රමණ්ඩලයේ සතපුණු පුංචිසාවියේ ගීතය, රන්වන් කරල් සැලේ ගීතය, රුක්කත්තන මලමුදුනේ ගීතය, සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා කියන ගීත අපිට දක්වන්න පුළුවන්. ශ්‍රී ලාංකීය ගීත අම්බරේ වචනවලින් හරසර දැක්වූ මෙන්ම සිංහල ජන ගීතය හොඳින්ම අවශෝෂණය කරගත් ගීත රචකයෙක් තමයි රත්නශ්‍රී විජේසිංහයන් කියන්නේ. ඔහු පද රචනය කරන පුන්සඳ රෑට්ට ඇවිදින් හේනේ කළුව බිඳ යන ගීතය ගැන යමක් බෙදා හදා ගැනීමටයි මං අද බලාපොරොත්තු වෙන්නේ. මේ ගීතේ ගායනා කරන්නේ නිරෝෂා විරෝජිනී වන අතර ඒ සංගීතවත් කරන්නේ ඔස්ටින් මොනසිංහයන්. ජන සාහිත්‍ය කියන වචනේ කියද්දිම අපිට මතකෙට එන්නේ ගැමි භාෂාවක් යොදා ගනිමින් මුඛ පරම්පරාගතව පැවතෙන ඔවුන්ගේ එදිනෙදා විවිධ වෘත්තීමය ජීවිතයේ දැනෙන පාළුව, තනිකම, විරහව, වේදනාව, මහන්සිය ගැඹුණු ජනකවි, ජනගී, ජනකථා ආදී නිර්මාණයන් පිළිබඳව. මේ ආකාරයට ගොවි ජීවිතය ඇසුරින් බිහි වූ ජනකවිය සරල කලා මාධ්‍යයක් වුණත් එහිද සංකීර්ණ ගැටලු රැසක් දක්නට ලැබෙනවා. ඉතින් මේ ගීතයෙන් කියවෙන්නේ ගැහැණීක මොහොන පෑ ගැටලුවක් පිළිබඳවයි. හේනේ පැල් රැකීමට ගිය තම සැමියා ගැනත් තමාට දරුවෙකු නොමැතිකමින් සිතට දැනෙන දැඩි පාළුව හා තනිකම ගැනත් මේ ගීතේ පුරාවට නිරූපණය කරනවා. ඉතින් අපි දැන් ඒ බව මෙන්න මේ විදියට අහලා යමු. සඳරෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන් කෙඳිසේම රන්වන් ඉරිඟුයි බිනවාද තුන් යම හීන දැක දැක මොට දැයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකිනවදෝ නීදී නැතිද හැඟීම් කියලා කියන්නේ හැමෝටම පොදු දෙයක්. ඒ හැඟීම් මැස්සේ ඇවිත යන්න, හදවතින්ම විඳ ගන්න අපි හැමෝම කැමතියි. හැඟීම් වලට කතා කරමින් තමාට විඳින්න නොහැකි තැන්වල අතරමං වෙමින් ඒ ගැන පසුතැවිලි වන විවාහක ගැමි බිරිඳකගේ සිතෙහි උපන් මනෝභාවයන් ප්‍රබලවම ගීතයට නංවලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ක්‍රමයෙන් අඳුර පතිත වන මොහොතක සැමියාද ගෙදර නොමැති විට ඇගේ සිතෙහි පාළුව රජු කරන අයුරු කවියා ප්‍රකාශ කරන්නේ අසන්නාද සංවේගයට පත් කරමින්. මා දැන් සඳහන් කරන මේ කවියේ පදමාලාව සමග ගීතේ සමීප වෙන අයුරු අපි මෙසේ විමසා බලමු. මෙන්න මෙහිම ජන කවියක් තියෙනවා. පුන්සඳ සේම පායාලා රට මැද්දේ රන් කෙඳි සේම පීරලා පිට මැද්දේ මාර සෙනග වඩකරණේ යම යුත්තේ ලොවිකේ මැතිඳු අද තනියම වෙල මැද්දේ. ඉතින් මා මුලින් සඳහන් කරා ජන කවියෙන් යම් ආభాෂයක් පෝෂණයක් ලබාගෙන මේ ගීතේ නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඒකට කදිම නිදසුනක් විදියට අපිට මේ කවියක් දක්වන්න පුළුවන්.
ඉතින් මේ දෙදෙනා විවාහ වුවද මෙතෙක් කරගෙන වෘත්තියක නොකර ඉන්න බැහැනේ. මොවුන් ජීවත් වෙන්නේ මේ හේන් ගොවිතැන් කරලා. දවල් කාලේ හේන් වැඩ කළත් රාත්‍රී කාලයේදී වගාවන් සතුන්ගෙන් වන හානිය වළක්වා ගන්න නම් පැල් රකින්න සිද්ධ වෙනවා. මෙසේ සැමියා පැල් රැකීමට ගිය විට බිරිඳ නිවසේ තනි වෙනවා. ඒ වගේම තමයි පුන්සඳ පෑයෝ රාත්‍රයෙහි ඇතුළ ඇතිවන සරාගී හැඟීම් අපූරු කවි සංකල්පනාවකින් ගෙනේනවා. ඒ විතරක් නෙමෙයි, රන් කෙඳි සේම රන්වන් ඉරිඟු සිඹිනවද යන පදයෙන් තම රාජකාරී කෙරෙහි ඇති බැඳීම ප්‍රකාශ කරන අතරම එම පදය අපට යශෝදරාවටත් සිහියට නංවනවා. යශෝදරාවේ මෙන්න මෙහෙම කවියක් තියෙනවා. හිමයේ ගිහින් මල් යහනක නිදනවද, කොමල අනගි සිරිපා දෙක රිදෙනවද, හිඟේ නැතුව දෙවියෝ මුර කරනවද, මගේ ඇත් රජුනි හිමි සඳ ඔබ කොතනකද. මේ ආකාරයට මේ කවිය අපිට ජන සාහිත්‍ය යොදා ගනිමින් ගීතේ පෝෂණය කරන්නට යොදාගෙන තියෙන බව වඩාත් සනාථ කරනවා. මේ ආකාරයට රන්කඳ යනුවෙන් තම ස්වාමියාට ආදරයෙන් ආමන්ත්‍රණය කිරීමක්ද මෙහි කියවෙන පුන්සඳ යන වචනයෙන් අනුරාගය දියුණු කරන සාධකයක් ලෙසත් සංකේතවත් කරනවා. දැන් අපි ගීතේ අනෙක් කොටස වෙත සවන් යොමු කරමු. ඉතින් මේ ආකාරයට ගීතේ පුරාවට කාව්‍යෝක්ති රාශියක් දක්නට ලැබෙනවා. විවාහක යුවලකගේ එකම අභිප්‍රාය වෙන්නේ දරුවන්. දරුවන් නොමැති ගෙදරක කිසිම සිරියාවක් නැති හැටියටයි කියන්නේ. කවියා පවසන ආකාරයට රාත්‍රී කාලයේ සිදුවන පාරිසරික වෙනස් වීම් වලින් පවා සිත්වල වෙනස් ආකාරයේ හැඟීම් ඇති කරවන බව කියනවා. නිල්වන්තර සමූහය පවා මේ ගැහැණියගේ හැඟීම් වලට කෝලකම් කරනවා. සැමියා නොමැතිව සුසුම් හැලමින් පිලට වී සිටිනු මිස ඇය වෙන කුමක් කරන්නද? රත්නශ්‍රී විජේසිංහයන් දරුපල නොමැති මේ කාන්තාව ගෙඩි නැති අඹගසකට සමාන කරනවා. දරුවන් නොමැති විට තම නෑදෑ පිරිස හැසිරෙන ආකාරය මං ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මෙහි දැක්වෙන ගිරවුන් ලෙස සංකේතවත් කරන්නේ නෑදෑ පිරිස. දරුවන් නොමැති නිසා නෑදෑයන්ට නිවසට එන්න එපා කියලා තමයි මේ කාන්තාව ප්‍රකාශ කරන්නේ. දරුවන් නැමැති වුණාම ජීවිතය ගැන කලකිරීම, වඳභාවය නිසා සමාජයෙන් එල්ලවන පීඩාව යන ආදී මේ කාරණයන්ද මේ ගීතය තුළ ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම සබාදහම ආරෝපණය කරමින් කවියා ගැහැණියගේ චිත්ත ස්වභාවය අපූර්වාකාරයෙන් ගීතයට නංවල තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට කවියා මේ ගැහැණිය ගැන මොනවද කියන්නේ කියලා අපි මෙන්න මේ විදියට අහලා බලමු. සෑම ආදරණීය බිරිඳකටම තම ස්වාමියා මහමෙරක්. මේ තරුණයට නම් ඔහුගේ ස්වාමියා රන්කඳක් තරමට වටිනවා. ඔහු නිදා සිටින රන්මල් යහන ඇය දකින්නේ සිහිනෙන් පමණයි. මෙහිදී රචකයා තවත් රූපකයක් යොදා ගන්නවා. එනපත් රෑන යන්නයි. මේ ප්‍රබල රූපකයක්.
ඔවුන් දෙදෙනා තිදෙනෙකු වීමට ඇය බොහෝ ආශාවන් සිතේ හිර කරගෙන සිටින අතරම තම පුතුට තම යහනේ ඉඩ මදිවදැයි අසමින් ඇය සිත සනසා ගනී. ඒ විතරක් නෙමෙයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වා දෙන ඉඩිපස් සංකීර්ණයට අනුව මව පුතෙකුටත් පියා දුවෙකුටත් ආශා කරනවා. ඒ අනුව මේ කාන්තාවත් පතන්නේ පුතෙක්. ඉතින් මේ ආකාරයට මේ ගීතේ පුරාවට දරුසුරුතල් බැලීම සිහිනයක්ම වී ඇති බවත් ඇයගේ ඒ සිතෙහි පැසවන ශෝකාකුල හැඟීම් සමුදායක් එකට කැටිකර ඇති බව මනාව විද්‍යමාන වෙනවා. එපමණක් නෙවෙයි, ඒ සඳහා කවියා එම පරිසරයට උචිත කාව්‍යෝක්ති යොදා ගනිමින් ඇගේ සිතෙහි ඇවිලී යන හැඟීම් ඉතා සීරුවෙන් ශ්‍රාවකයා අපියසට ගෙනෙනවා. පතිභක්තිය රකින උතුම් කුල කාන්තාවක් බවත් අපට අවසාන වශයෙන් කියන්න පුළුවන්. කාන්තාවකගේ සන් හික්මීම කියාපාන රත්නශ්‍රී විජේසිංහයන් සියලු ස්ත්‍රීන්ට මේ මගින් යමක් කියාපානවා. ඉතින් මේ ආකාරයට සංකීර්ණ සමාජයේ තියෙන ගැටලුත් ජනකවි යොදා ගනිමිනුත් නූතන ගීතය තුළින් ඉස්මතු කරනවා. යළිත් මෙවන් වූ වැඩසටහනකින් හමුවනතුරු ඔබට සුබ දවසක්.